ඔන්ලයින් සල්ලි හොයන අයටත් දැන් ටැක්ස් ගෙවන්න වෙනවද? අයබෝන් මම කාවින්ද බාලසූරිය අද කතා කරන්නේ 2025 බදු සංශෝධන එපිසෝඩ් අංක 7. හරි අපි මුලින්ම අද කතාව කියන්න කලින් ඔයා දැනටමත් ටැක්ස් මාස්ටර් channel එක follow කරලා subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම දැම්ම follow කරන්න දැම්ම subscribe කරන්න. 2025 බදු සංශෝධන එපිසෝඩ් යටතේ කතා කරමින් ඉන්නේ පහුගිය සතියේ පාර්ලිමේන්තුවේ සම්මත වුණ 2025 අංක 2 දරන දේශීය ආදායම් සංශෝධිත පනතින් වෙච්ච වෙනස්කම් ගැන. එතන ප්‍රධාන වෙනස්කම් 4ක් තියෙනවා. ඒකෙන් අපි දැන් කතා කරමින් ඉන්නේ තුන්වෙනි ප්‍රධාන වෙනස්කම ගැන. ඇත්තට මේ තුන්වෙනි වෙනස්කම බලපාන්නේ සේවා අපනයනය කරන අයට. ඒ වගේම තමයි අපි කලින් එපිසෝඩ් වල කතා කරා මේ කාටද බලපාන්නේ කියලා. අය පාරක් මතක් කරගත්තොත් ප්‍රධාන වශයෙන් තනි පුද්ගලයන්ට සහ සමාගම් වලට තමයි මේ වෙනස් වීම බලපාන්නේ. මෙතනදී තනි පුද්ගලයන් බද්දට යටත් වෙන්නේ ප්‍රධාන ආකාර දෙකකට. එක ලංකාවෙන් පිටත ප්‍රයෝජනය සඳහා සේවාවක් සපයනවා නම් ඒකෙන් ලබන ලැබීම්. උදාහරණයක් විදිහට මම කලින් කියපු Fiverr Upwork වගේ ෆ්‍රීලාන්ස් සයිට් වලින් යම්කිසි විදේශේ ඉන්න කෙනෙක්ට සේවාවක් සපයලා අන්න ඒ ලැබෙන ලැබීම් බද්දට යටත් වෙනවා. දෙක තමයි විදේශ මූලාශ්‍රයකින් ලැබෙන ලාභ හෝ ලැබීම්. උදාහරණයක් විදිහට ඔයා ලංකාවේ හිටියට ඔයාලට ඩුබායි වල ව්‍යාපාරයක් තියෙනවා. අන්න ඒ ඩුබායි ව්‍යාපාරයෙන් ලැබෙන ලාභ හෝ ලැබීම් ටික ඔයා ලංකාවට එනවා. අන්න ඒ සල්ලිත් දැන් බද්දට යටත් වෙනවා. ඒ වගේම තමයි ඔයා මෙතනදී දැනගන්න ඕනේ විශේෂ කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මෙතනදී ලාභ සහ ලැබීම් කියන දෙකම අයිති වෙනවා. සහ දෙවෙනි එක ඔයා මේ ලබන ලැබීම විදේශ මුදල් ඒකකයකින් වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි මේවා දේශීය බැංකු පද්ධතිය හරහා ලංකාවට ලැබෙන්නත් ඕනේ. මෙන්න මේ විදිහට ඔයා සේවා අපනයනය කරනකොට ඔයාට 115ක බද්දක් අය වෙනවා. එතකොට ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ පිටරට හොයන සල්ලි ලංකාවට එවන්න කලින් එහෙදි ටැක්ස් වෙනවනේ. එතකොට මොකද්ද කරන්න ඕනේ? ඒ ගැන අපි ඊළඟ එපිසෝඩ් එකෙන් කතා කරමු. එතකන් ටැක්ස් මාස්ටර් channel එක follow කරලා subscribe කරලා තියාගන්න. මම කවින්ද බාලසූරිය.